ඔන්න ඉතින් අපි බර්ගර් බන් එක හදන්න ළමයි හදන්නේ. ඉස්සෙල්ලාම මේකේ පෙන්නන වගේ බරු ටික ඔක්කොම හදාගෙන ඔන්න ලුණු ටිකක් කොච්චි ටිකක් අරගෙන චුටි චුටි කැලි වලට කපා ගන්න. ඊට පස්සේ ආයෙත් ගන්න තියෙන මේකට කාරපිංචා, රාම්පේ සහ කුරුඳු පොතු එකතු කරගන්න. මට අර දෙක එකතු කරනවා පෙන්නන්න අමතක වෙනවා. කොහොමද මීට් බෝල්ස් ටික අරගෙන චුටි චුටි කැලි වලට කපලා ඒකට ලුණු, ගම්බිරි සහ මිරිස් කුඩු එකතු කරගන්න. ඔයගොල්ලෝ සැරට කන කෙනෙක් නම් මිරිස් කුඩු, ගම්බිරි කුඩු වැඩිපුර එකතු කරගත්තේ කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒකට රසයි. ඊට පස්සේ අපි ඔන්නෝක තෙලේ දාන්න බදින්නයි හදන්නේ. ඉතින් මේ තෙලේ බදිනකොට ළමයි අපි මේක තෙලේ තඹගෙන හරියන්නේ නැහැ. තඹනවා සබදිනා කියන්නේ දෙකක් නේ. අපි මේක චුට්ටක් කර වෙනකන්, කය වෙනකන් බැද ගන්න ඕනේ. ඊට පස්සේ ලුණු ටිකක් දාලා සැලින් මිස් ටික දාගන්න. අනිවාර්යෙන් මෙතනදී තක්කලි සෝස් එකතු කරගන්න. ඉතින් මේ මිශ්‍රණය ඉදිරිය ඉවරනාට පස්සේ බර්ගර් බන් එක දෙකට කපලා තක්කලි සෝස් ගාලා උඩින් සලාද කොලයක් තියලා මේ මිශ්‍රණය අතර ගන්නවා. ඔන්න විනාඩියක් ඇතුළත අපි මේ බර්ගර් බන් එක හදලා ඉවර කරා. ඉතින් බලන්න ඔයගොල්ලෝ ගෙදරදී හදලා හරිම රසයි, හරිම ලේසියි. ඔයගොල්ලෝ කාලා තියෙන රසම බර්ගර් බන් එක මේක වෙන්න ඇති.